iPhones වල මොකද්ද මේ සිස්ටම් ඩේටා කියලා තියෙන්නේ? මේක වෛරස් එකක්වත්ද? මේක අයින් කරන්න විදිහක් ඇත්තෙම නැද්ද? මගේ නම කුමාර් ජයරංග. අද මේක ගැන කතා කරමු. මේක වෛරස් එකක්වත් බග් එකක්වත් නෙමෙයි. මේකේ ලොකු ප්‍රමාණයක් වගේ ස්ටෝරේජ් එක අරන් තියෙනවා පෙන්නයි වාට. ඉතින් ඒකට හේතුව Safari browser history data ඊට පස්සේ වාගේ app වල සමහර cache memories ඊට පස්සේ ගත්තා ෆෝන් එකට ආපු අප්ඩේට්ස් වල ගොඩක් දේවල් වල log එක තියාගන්නේ මෙන්න මේ සිස්ටම් data වල. ඒ කියන්නේ ඔයාලට මොනාරි ෆෝන් එකේ අප්ඩේට් එකක් වුණා නම් ඊළඟ අප්ඩේට් එකට රෙඩි කරලා තියාගන්න data ටික තියාගන්නේ මේ සිස්ටම් data වල. ඉතින් ඒක අත්‍යවශ්‍ය දෙයක් ෆෝන් එක පාවිච්චි කරනකොට වගේම ෆෝන් එක අප්ඩේට් කරන්න යනවා නම් මේ සිස්ටම් data කියන එක අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් මේක ඔයාලට අයින් කරගන්න ඕන නම් ඔයාලට මෙන්න මේ වගේ සිම්පල් දේවල් ටිකක් කරන්න පුළුවන්. Safari data clean කරන්න පුළුවන්. ඔයාගේ app delete කරලා install කරොත් එහෙමත් වැඩ කරනවා. හැබැයි මේකෙන් ලොකු ප්‍රමාණයක් ඔයාගේ සිස්ටම් data අයින් වෙන්නේ නැහැ. ඔයාට සිස්ටම් data full clean up එකක් කරගන්න ඕන නම් ඔයාගේ ෆෝන් එක අනිවාර්යෙන් රීසෙට් කරන්න වෙනවා. එහෙම නැත්නම් ඔයාට third party software දාගෙන තමයි මේ වැඩේ කරන්න වෙන්නේ. ඒක නම් මම recommend කරන්නේ නැහැ. ඉතින් මං හිතනවා දැන් ඉගෙන ගත්තා කියලා.